ආයිබෝවන් ඔන්න ඉතින් අද මම ඔයාලට අරගෙනයි මෙන්න මේ කොළ ජාතියෙන් හදාගන්න පුළුවන් ගොඩක් රස සම්බෝලයක් ගැන. ඉතින් මේක හරිම ගුණයි. මේ තියෙන්නේ කටුපිල. ඉතින් මම ඔයාලට හරියටම පෙන්නන්නම් කටුපිල කොහොමද හඳුනගන්නේ කියලා. මෙන්න මේ වගේ රවුම් හැඩයේ කොළ තමයි මේකේ තියෙන්නේ. මේ කොළ තියෙන්නේ කටු ළඟ. ඒ කියන්නේ හැම කටුවක් ළඟම තමයි මේ කොළ පිහිටලා තියෙන්නේ. ඉතින් මේක හරිම ගුණයි. හරිම පහසෙන් අපිට හිතව ගන්නත් පුළුවන්. ඉතින් මට පොඩි පැලයක් තමයි මුලින්ම හම්බ වුණේ. ඉතින් මම ඒක හිටවුවට පස්සේ දැන් ලොකු ගහක් විදිහට වර්ධනය වෙලා තියෙනවා. අඩි 4-5ක් වගේ මේ ගහ උස යනවා. ඉතින් පොඩි කොළපාට මලක් හැදෙනවා වගේම පොඩි ගෙඩිත් හැදෙනවා කාලයක් යද්දි. ඉතින් හොඳින් බලාගන්න මේකේ වර්ග දෙකක් තියෙනවා. මේක තමයි කටුපිල කියන්නේ. ඉතින් මේක ඕනම තැනක හොයාගන්න පුළුවන්. මේක හරිම ගුණයි. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ වත්තේ මේක හිටව ගන්න. ලොකු ඉඩ ප්‍රමාණයක් යන්නෙත් නැහැ. මේ වගේ දේවල් අනිවාර්යෙන් වත්තේ හිටව ගන්න. මොකද ගොඩාක් ගුණයි. ඉතින් හැම කටුවක් ළඟම තමයි මේකේ කොළ තියෙන හොඳින් බලා ගන්න. ඔයාලට අඳුර ගන්න ලේසි. ඉතින් පොඩි අතු කෑල්ලක් වගේ ගෙනල්ලා හිටව ගන්න. හොඳින් මේක ඉක්මනින්ම පැලවෙනවා. ඉතින් මම මේ කටුපිල ශාකයේ ගුණ මොනවද කියලා ඔයාලට කියන්නම්. ඒක ඔයාලට වැදගත් වෙයි. ඉතින් පිළිකානාශක ගුණයෙන් යුක්ත දෙයක් තමයි කටුපිල කියන්නේ. ඉතින් මානසික සහනය ලබා දෙනවා, හන්දිපත් වේදනාව සමනය කරනවා, හෘදයාබාධ වලින් වාට වැළකෙන්න පුළුවන්. ඒ වගේම මුත්‍රාබාධ වලට ගොඩක් හොඳයි. අර්ශස් රෝගීන්ට. ඉතින් මේ වගේ අධිකතර බාරු මර්ධනය කරනවා, ශරීරය සිසිල් කරනවා. ඉතින් ගොඩාක් ගුණදායක දෙයක් තමයි මේ කටුපිල ශාකය කියන්නේ. ඉතින් මේක ගොඩාක්ම දැන් ප්‍රසිද්ධ වෙලා තියෙන පිළිකානාශක ගුණයෙන් යුක්තයි කියන කාරණාවට තමයි. ඉතින් මේක අපිට ගොඩක් විදිහට ගොඩක් ක්‍රම වලට ආහාරයට ගන්න පුළුවන්. පරිප්පු වලට එකතු කරලා මැල්ලුම් විදිහට සම්බෝල විදිහට මේ කැඳ හදලා ඒ වගේ ආහාරයට ගන්න පුළුවන්. ඉතින් කලවම් පලා මැල්ලුමක් විදිහට ආහාරයට ගන්නත්. ඉතින් මේ වගේ දේවල් ආහාරයට ගන්න එකෙන් අපිට නිරෝගීව ඉන්න පුළුවන්. ඉතින් නිතරම මේ වගේ දේවල් ඔයාගේ කෑම වලට එකතු කරගන්න. මේ වගේ කොළ ටික වෙන් කරගත්තට පස්සේ හොඳින් සෝද ගන්න ඕනේ. හොඳින් සෝදලා මම මේ ටික දැන් සිහින්ව ලියා ගන්නවා. මේක අපි ගොඩක් සිහින්ව ලියා ගන්න ඕනේ මෙන්න මේ වගේ. මොකද අපි සම්බෝලයක් හදන නිසා ගොඩක් සිහින්ව ලියා ගත්තාම තමයි ගොඩක් රස. මෙන්න මේ ගානට සිහින්ව ලියා ගන්න සේදුවට පස්සේ ඊළඟට මම මේකට මුලින්ම එකතු කරනවා පොල්. මෙතන පොල් තල දෙකක් වගේ තියෙනවා. මේ ප්‍රමාණය එකතු කරන්න. පොල් වැඩි වුණාම රසයි. පොල් ටික දාගත්තට පස්සේ හීනීට ලියාගත්ත ලුණු ටිකක් වැඩිපුර ගන්න. ඉතින් රතු ලුණු ගන්නව නම් ගොඩක් හොඳයි. රතු ලුණු තිබ්බ නැති නිසා තමයි මම ලොකු ලුණු ගත්තේ. ඊළඟට අවමිරිස් කරල් දෙකක් වගේ හීනීට ලියලා දාගත්තා. ඔයාලට කොච්චි දාන්නත් පුළුවන්. දැන් දෙහි ටිකක් එකතු කරගන්නවා මම ටිකක් දෙහි වැඩිපුර දාගන්න. එතකොට මම ගොඩක් ආසයි. ඒ විදිහට ගොඩක් රසයි. ඉතින් දෙහි දාන එකකින් ගුණේ වැඩි වෙනවා. රසත් වැඩි වෙනවා. ඊළඟට ඔයා මේකට ඔයාට කැමති නම් බලකඩ වගේ දේවල් එකතු කරන්නත් පුළුවන්. ලුණු කුඩු චුට්ටකුත් දාගත්තා. ගම්මිරිස් කුඩු පොඩ්ඩකුත් දාගන්න. දැන් මේක හොඳට කලවම් කරගන්නයි තියෙන්නේ. ඉතින් කලින් කිව්වා වගේ ඔයා කැමති නම් බලකඩ පොඩ්ඩකුත් එකතු කරගන්න. එතකොට රසය වැඩි වෙනවා. ඉතින් මේක හොඳින් මේ විදිහට මිශ්‍ර කරලා රස බලලා ලුණු මදි නම් ලුණු එකතු කරලා ආයෙත් මිශ්‍ර කරගන්න. ඉතින් ඇත්තටම මේ වගේ ලේසියෙන් සරලව හදාගන්න පුළුවන් දේවල් වුණාට හරිම ගුණදායකයි. මම කලිනුත් ඔයාලට වීඩියෝ එක මුලදී කිව්වා කොච්චර මේ සම්බෝලේ මේ කොළ ජාතියේ කොච්චර ගුණද කියලා. ඉතින් ඔයාලට මැල්ලුම් කන්න පුළුවන්, පරිප්පු වලට දාලා කන්න පුළුවන්, මේ වගේ සම්බෝල හදලා කන්න පුළුවන්, කැඳ හදලා බොන්න පුළුවන්. ඉතින් ගොඩක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පොඩි පැලයක් වත්තේ හිටව ගන්න. ඉතින් ඔයාලට අපත යාමක් වෙන්නේ නැහැ. ඉතින් මේකට වැඩි සාතු කරන්න අවශ්‍යත් නැහැ. මිදුල හිටවුවාම බිම හිටවන්න පැලවෙනවා. ඉතින් ආ පෝච්චි එක වගේ හිටෙනවා නම් පොර චුට්ටක් මේ කාබනික පොර පොඩ්ඩක් දාන්න. එතකොට ඉක්මනින්ම මේක වැවෙනවා. ඉතින් මේ විදිහට හදලා බලන්න රසයි වගේම හරිම ගුණයි. ඉතින් සතියට එකපාරක්වත් මේක කෑමට ගන්නව නම් තමයි වඩා හොඳ. ඉතින් ඔයාලට කැඳ විදිහට හදන්නත් පුළුවන්. මං කිව්ව විදිහට පරිප්පු එක්ක ඒ වගේ හදාගන්නත් පුළුවන්. ඉතින් අනිවාර්යෙන් හදලා බලන්න. මෙච්චර ගුණ දේවල් තියෙද්දි අපේ වටපිටාවේ අපි නිකන් ලෙඩ රෝග හදාගන්න ඕනේ නැහැ. ඉතින් අනිවාර්යෙන් හදලා බලලා රස කොහොමද කියලා කියන්න. ඉතින් මෙහි තියෙන තවත් ගුණ ඔයා දන්නවනම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මට වගේම අනිත් අයට දැනගන්න. වීඩියෝ එක බලපුවාට ගොඩාක් ස්තුතියි. මේ වගේ රසවත් රෙසිපි එකකින් අපි නැවතත් හමු වෙමු. මතක ඇතුව මාව subscribe කරන්න. ඒ වගේම like එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි ආයෙත් මේ වගේ රෙසිපි එකකින් හමු වෙනතුරු හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.